වෙළඳ යුද්ධය හටගන්න ප්‍රධානම හේතුව වුණේ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ආරක්ෂණවාදී ලෙස පැනවු ලැබූ අලුත් ටැරිෆ් සිස්ටම් එකක හින්දා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා මේ ගැන ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්ද ලෝංගුවේ කැම්පේන් එක පුරා කාලයක් තිස්සේ කතා කරපු දෙයක්. අමතක කරන්න එපා. ඔහු කතා කරන්නේ ප්‍රොඩක්ට්ස් විතරයි. ලෝක ඉකොනොමි එක අපි දිනන ප්‍රොඩක්ට්ස් සහ සර්විසස් හැබැයි ප්‍රොඩක්ට්ස් විතරයි කතා කරන්නේ. ඇමරිකාව විසින් ෆැක්ටරිස් මැනුෆැක්චරින් ෆැක්ටරිස් 90000ක් වහලා තියෙනවා. ඔයාගේ රටේ සයිස් එක අදාළ නැහැ. ඔයාගේ ඉකොනොමි එක සයිස් එක අදාළ නැහැ. මාකට් එක සයිස් එක අදාළ නැහැ. ඇමරිකාවේ එක ගණන් කරනවා ඉක්වල් තියෙනවා. ලැබෙන වැලියු මම 150 යන්නේ කියන්නේ. ඒක ඉනිෂියලි අපි සමහර කිව්වට අපිට ඊවල ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකෙන් අපිට කම්පීට් කරන්න පුළුවන්. ඒව ඇත්තටම සුරංගනා කතරේ ඇමරිකන් ජනාධිපතිවරයා අඩියක් පස්සට තියලා නවතලක මාස 3කට චීනය අනිත් රටවලට අවස්ථාවක් දෙනවා. ලංකාවේ ගත්තොත් එහෙම වාහන වල කැලි ගලනවා කියලා මාස 3ක නැත්ත මාස 3කට ගියාට පස්සේ ඒක වෙන්නේ නැහැ. මේ මාස 3 නෝමල් එකේ අපි රිලැක්ස් එකේ ඉඳලා මාස 3 වෙන දෙයක් බලාගෙන මොකද තුන් නැත්නම් අපි යෝගනේ කිව්වේ එච්චර දෙයක් නැහැ නේ කියලා කියන්නේ. එහෙම විදිහට කරන්න පුළුවන් දේවල් පහක් ගන්න. මොකද IMF එක කියන්නේ ඉන්ස්ටිටියුෂනල් පවර් එක ඉන්ස්ටිටියුෂනල් සෙටප් එක ඇවිල්ලා තියෙන දෙවල් ලෝක යුද්ධයෙන් පස්සේ විශේෂයෙන්ම අපේ රටේ ලොකේෂන් එකත් අනිත් බලවතුන්ගේ තිබෙන ඉන්ට්‍රස්ට් එකත් එක්ක මේ වෙලාවේ ඒකට අපිට අවස්ථාවක් තිබෙනවා අපි හරි විදිහට ප්ලේ කළා. ඒ අතර අපිට සමහර වෙළඳ ප්‍රතිපත්ති පැහැදිලි වෙනස් කරන්න වෙනවා. අපි රටක් විදිහට ගත්තත් අපි මෙච්චර කාල නොයන්නට හේතු වෙලා තියෙන්නේ අපිට එතන තියෙන මොන හරි බඩුපාඩුවක් බාධාවක් තිබ්බේ. මම ගනුදෙනුවක් කරන්නේ මටත් ඉන් රිටර්න් දෙයක් ලැබෙයි කියන බලාපොරොත්තු මත. එහෙම වශයෙන් ඕන්ට තිබෙන ලොකම ස්ට්‍රැටජි එක වෙන්නේ ඇමරිකීනියන් පිටට ඒගොල්ලන්ගේ මැනුෆැක්චරින් ගෙනල්ලා එහි සිට එක්ස්පෝර්ට් කරන ප්‍රොසෙස් එකට යන්නේ. මේකෙන් ඒ වගේ කර්මශාලාවකදී ශ්‍රී ලාංකිකයන් මෙච්චර ප්‍රමාණයක් ඉන්නේ. මෙන්න මේ රෝල් ශ්‍රී ලාංකිකයෝ ඉන්නුනේ. ඒ වගේ ඇග්‍රීමන්ට්ස් ලෝකයේ පුරා සිද්ධ වෙනවා. එක්සලින් ප්‍රොපොසිෂන් එකක් බ්‍රෑන්ඩ් කරන්න කියන එක. අපිව ප්‍රිෆර්ඩ් මැනුෆැක්චරින් ලොකේෂන් එක කරන මොනවද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? ඒතර සර්විසස් පැත්තේ ඇමරිකාව විතරක් නෙමෙයි ලෝකෙ පුරා අපිට කොහොමද අපේ සර්විස් ඉන්ඩස්ට්‍රි එක වෙනස් ලෙවල් එකකට ගෙනියන්නේ? ලෝක ඉතිහාසය ගත්තාම කොමන් දේවල් ගොඩක් තිබෙනවා. ඒ කොමන් දෙයක් තමයි යුද්ධ කියන නැත්නම් ගැටුම් කියන එක. පසුගිය සතියේ ගත්තොත් එහෙම ලෝකයට සුවිශේෂී වූ සතියක්. ඒ තමයි පෙර නිමිත්තක් පහළ වුණා ලෝකය අලුත් යුද්ධයකට ගැටුමකට යනවා කියලා. අපි ඒකට කියනවා ට්‍රේඩ් වෝ එකක් කියන එක. ඒ වෙළඳ යුද්ධය හටගන්න ප්‍රධානම හේතුව වුණේ ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ආරක්ෂණවාදී ලෙස පැනවු ලැබූ අලුත් ටැරිෆ් සිස්ටම් එකක හින්දා. ඒක ප්‍රතිඵලයක් විදිහට ලෝකේ බලවතුන්ගේ ඉඳලා දුබලයන් දක්වා උඟ දෙනෙකුට ලොකු ඉම්පැක්ට් වුණා විශේෂයෙන්ම ඇමරිකානු මාකට් එකත් එක්ක ගනුදෙනු කරනවා. මේ ක්‍රමවේදය ගැන දැන් හුඟ දෙනෙක් දන්නවා සහ නොයෙකුත් සාකච්ඡා නොයෙකුත් වැඩසටහන් නොයෙකුත් ඩොකියුමෙන්ටරිස් කරලා තිබෙනවා. සරලව ගත්තොත් මේක සාධාරණ අසාධාරණ කියලා මේක විද්‍යානුකූලව සාධාරණත්වයෙන් අඩු දෙයක්. හැබැයි ඕන්ට ඒක ප්‍රූව් කරන විදිහින් උන් හදාගෙන තිබෙනවා. ඉතින් අද අපි මම වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මේ ප්‍රතිපත්ති ටැරිෆ් සිස්ටම් එක ක්‍රියාත්මක වීම ආරම්භ කළා මාස 3ක ග්‍රේස් පීරියඩ් එකක් එකපාරට අපිට හම්බෙලා තිබෙනවා. ඉතින් මේ ග්‍රේස් පීරියඩ් එකේ රටක් විදියට ලංකාවට මොනවද වෙනස් විදියට කරන්නට පුළුවන් කියන එක තමයි මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ටැරිෆ් සිස්ටම් එක ගැන කිසියම් වූ අවබෝධයක් ලබා ගන්න ගමන්. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ වීඩියෝ නිතර බලන්න කැමති නම් අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. එතකොට අලුත් වීඩියෝ එකක් ආව ගමන් ඔයගොල්ලන්ට ඒක බලන්නට පුළුවන් වෙනවා. ඉතින් අපි දැන් බලමු ඇමරිකානු රජය විසින් මේ ප්‍රතිපත්ති ක්‍රමවේදයට ආවේ ඇයි කියලා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා මේ ගැන ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන්ද ලෝංගුවේ කැම්පේන් එක පුරා කාලයක් තිස්සේ කතා කරපු දෙයක්. මෙන්න මේ වගේ වෙනසක් තිබෙනවා රටවල් සහ ඇමරිකාවට පවතින ඉම්පෝර්ට් සහ එක්ස්පෝර්ට්. හැබැයි මෙතන අමතක කරන්න එපා. ඔහු කතා කරන්නේ ප්‍රොඩක්ට්ස් විතරයි. ලෝක ඉකොනොමි එක අපි දිනන ප්‍රොඩක්ට්ස් සහ සර්විසස්. හැබැයි ප්‍රොඩක්ට්ස් විතරයි කතා කරන්නේ. විශේෂයෙන්ම ඇමරිකානු වෙළඳ ඔෆිස් එකෙන් එහෙම නැත්නම් රිප්‍රසන්ටේටිව් කෙනෙක් ක්ලියර්ලි කියලා තිබෙනවා 1997 ඉඳලා 2024 දක්වා වන කාලය තුර ඇමරිකාව විසින් ෆැක්ටරිස් මැනුෆැක්චරින් ෆැක්ටරිස් 90000ක් වහලා තියෙනවා. ඒක ප්‍රතිඵලයක් විදිහට
මිලියන 6.6ක රැකියාව නැතිලා තිබෙනවා. ඔන්න ඔහු පෙන්නනවා ඔහුගේ ෆැක්ට්ස් එක මැනුෆැක්චරින් ඇමරිකාවෙන් පිටට යෑම හේතු කරගෙන ෆැක්ටරි 9000ක් වහලා 6.6 මිලියන් වල රස්සාවල් නැති වෙනවා. ඔන්න ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඇමරිකානු වෙළඳපොළ. හැබැයි ඔය කතා නොකරන පැත්ත තමයි ඇමරිකාව මේ කාලය තුල goods manufacturing ඉඳලා නැත්නම් product එකේ පැත්තේ ඉඳලා service economy ගත්තා වේගයෙන් ගිහිල්ලා ඒ වගේ ලොකු ඉන්ෆ්ලු එකක් ඔවුන්ට තිබෙනවා කියන එක ඔහු කතා කරන්නට කැමති නැහැ. දෙවෙනි එක තමයි මේ ඉක්වේෂන් එක ගත්තාම ඔහු කම්ප්ලෙක්ස් ඉක්වේෂන් එක ඔයගොල්ලෝ තිරේ පිළිදෙර ගත්තාට ඔහු ඒක ලේසියට ඒක දාලා තියෙන ෆැක්ටර්ස් ගත්ත විලාසිටි වගේ ෆැක්ටර්ස් ගත්ත ඒවා ගත්ත දේ අනුව ඔබ වෙනස් කරලා තිබෙනවා. සරලව ගත්තොත් export අඩු කිරීම import divided by import වැඩි කිරීම 100 කියන එකම ප්‍රතිශතය තමයි අරගෙන තියෙන්නේ. බේසිකලි ගත්තොත් ඔයාගේ රටේ සයිස් එක අදාළ නැහැ. ඔයාගේ ඉකොනොමි එක සයිස් එක අදාළ නැහැ. මාකට් එක සයිස් එක අදාළ නැහැ. ඇමරිකාවේ එක ගණන් කරනවා ඉක්වල් තියෙනවා. ඔයා 50ක් වෙනවා නම් අට ඩොලර් 50ක වෙනවා නම් මට ඩොලර් 50ක් යවන්න පුළුවන්. ඒක අසාධාරණ වුණත් වෙළඳ ක්‍රමවේද ලෝකේ අසාධාරණ වුණත් ඕවරෝල් බැලන්ස් එකක් තිබ්බත් ඒක බයිලැටරල් විදිහට ලඝු කරලා මේක අභියෝග කරනවා. හැබැයි මේ වගේ දෙයක් ආවට පස්සේ ඔයගලන්ට පේන්නේ ටැරිෆ් සිස්ටම් එක ඒගොල්ලෝ තව එහාට තව සාධාරණීකරණය කරනවා. ලැබෙන වැලියු මම 150 යන්නේ කියන්නේ. මම ඔයාලට මොකක් සාධාරණ කරනවා. හැබැයි ලෝක වෙළඳ ප්‍රතිපත්තීන් වලට ඒක සරලව ගත්තොත් වැඩ කරන්නේ නැහැ. හැබැයි මේ ඔක්කොම කතා කරන අතරතුර අපි මත තියාගන්න ඕනේ අපි රටක් විදිහට ඇමරිකානු වෙළඳ පොළ මත විශාල වශයෙන් ඩිපෙන්ඩ් වෙන විශේෂයෙන්ම අපි එක්ස්පෝර්ට්ස් ගත්තා. එතකොට අපිට මේන ෂොක් එක ඉනිෂියලි අපි සමහර කිව්වට අපිට ජීවන ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකෙන් අපිට කම්පීට් කරන්න පුළුවන්. ඒවා ඇත්තටම සුරංගනා කතා. මේ වගේ ටැරිෆ් සිස්ටම් එක අපිට සමාන අයට ලැබුණේ නැත්නම් ඒක ලේසි වෙන්නේ නැහැ මාකට් එකක් විදිහට අපිට අපේ රට ප්‍රොඩක්ට් එකට අපේ තිබෙන කේබල්ස් එක යුටිලයිස් කරන්න. ඒ වගේම දැන් මෙතන ප්‍රශ්න තිබෙනවා ඒ කෙටි කාලින මේ ක්‍රියාත්මක කරන පටන් ගත්තා සමහර රටවල් මේකට ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. සමහර ගියෝ නෑ අපි කැමති ඇමරිකාව එක්ක නිගොෂিয়েට් කරන්න අපි බින්දුවර පවා යන්නට කැමති රටවල්ගේ වියට්නාම් කරන අපිට කම්පිටිෂන් එකක් තිබෙන රටක් එක්ස්පෝර්ට්ස් වලට ගන්න. ඒ වගේම අනිකුත් රටවල ඉක්මනට ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තා. ලංකාවත් ව්‍යුමක් යවුවා සමිතියක් පත් කළා. වගේ දේවල් කරගෙන ගියා. හැබැයි එකපාරට චීනෙන් සාත රටවල් කීප රිටැලියේට් කරන්න ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට චීනයට ඉම්පෝස් කරන ටැරිෆ් එක ඇමරිකාව වැඩි කළා. ඒකට ඉන් රිටර්න් චීනයත් වැඩි කරන්න ගත්තා. මේ රිටැලියේෂන් එකේ ප්‍රතිඵලයක් විදිහට ලෝකේ වෙළඳ යුද්ධයකට යන බව තීරණවත් එක්ක ලෝකේ පුරා වෙච්ච විරෝධතාවය ඇමරිකානු මාකට් එක තුළ විරෝධතාවය කොටස් වෙනද කොළ වෙච්ච බලපෑම හේතු ඔක්කොම මුල් කරගෙන ඇමරිකන් ජනාධිපතිවරයා අඩියක් පස්සට තියලා නවතලක මාස 3කට චීනය අනිත් රටවලට අවස්ථාවක් දෙනවා. දැන් ඒක හැච්ච ගමන් සමහරට අපි රිලැක්ස් වෙලා තිබුණා. රටක් විතර අපිත් කැමති රිලැක්ස් වෙන්න. මේ වගේ දේවල් ලැබුණ වැඩි අපි හිතන්න මහන්සි වෙන්න කැමති නැහැ. හැබැයි මේක මාස 3කට නැවතුණා ලංකාවේ දේවල් වගේ නවතී කියලා අපිට 100% ඇෂුරන්ස් කරන්න බෑ. ලංකාවේ ගත්තොත් එහෙම වාහන වල කැලි ගලනවා කියලා මාස 3ක නැවතුණා. මාස 3කට ගියාට පස්සේ ඒක වෙන්නේ නැහැ. ඒ වගේ පිට ඉස්සරහ එළවලු කූඩවල දාගෙන යනකොට ඔය වගේ විරෝධතාවය ආව නැවතුම මාස 3කට. ඒක ඊට පස්සේ ආයි කවදාවත් උනේ නැහැ. ඒ වගේ අපිට එහෙම අත්දැකීම් තිබ්බට ජාත්‍යන්තර වශයෙන් මේ ආකාරයෙන් වෙයි කියලා හිතන්නට අපිට අමාරුයි. හැබැයි වෙන්නත් පුළුවන් මේ පවතින වෙළඳ යුද්ධ තත්ත්වය අනුව. හැබැයි අපි මේ වෙලාවට හිතන්න ඕනේ මේක අපිට ලැබිච්ච හොඳ අවස්ථාවක්. අපිට එලාම් කරලා තියෙනවා මෙන්න මේ වගේ දෙයක් වුණොත් අපි කොහොමද වැඩ කරන්න කියන්නේ. ඉතින් මේකට අවශ්‍ය කරන විදිය ක්‍රමවේදය තමයි දැන් අපි හිතන්නට ඕනේ. ඉතින් අපිට පුළුවන් මේ මාස 3 නෝමල් එකේ අපි රිලැක්ස් එකේ ඉඳලා මාස 3 වෙන දෙයක් බලාගෙන මොකද තුන්නේ නැත්නම් අපි යෝගනේ කිව්වේ එච්චර දෙයක් නැහැ නේ කියලා කියන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් නෑ අපිත් මේ ගැන කල්පනා කරලා මේ වෙලාවේ අපි අපේ තියෙන අඩුපාඩු හදාගෙන අපිට තියෙන ඔපචුනිටිස් බලන්න. ලෝකේ අනිත් රටවල් මේ මාස 3 නිදාගෙන නම් ඉන්නේ නැහැ. ඒ රටවල් මේකේ කැපිටලයිස් කරන්න පුළුවන් අවස්ථාවල් හොයනවා. ඔවුන්ගේ ස්ට්‍රෙන්ත් එක යුටිලයිස් කරන්න පුළුවන් අවස්ථාවල් ඒගොල්ලෝ හොයනවා. ඒතර ඒ හොයනකොට අපි කොහොමද අපි මේකට කම්පිටිටිව් වෙලා අපිත් අපේ කොටස කොහොමද වැඩි කරගන්නේ කියන එක බලා ගැනීම මොකක් වැදගත් වෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකේ අද කතා කරන්න බලාපොරොත්තු රටක් ආයතනයක් විදිහට නැතුව රටක් විදිහට කරන්න පුළුවන් දේවල් පහක් ගැන තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි එක තමයි මම හිතනවා අපි රටක් විදිහට මේ වෙලාවේ රීනිගෝෂියේෂන් එක බයිලැටරල් කරන්න උත්සාහ කරන්න ඕනේ. මේ වෙලාවේදී අපි බලන්නට ඕනේ අපිට තියෙන කාරණා අපේ
අපේ ෆැක්ට් එක අපි මොනවද අරන් යන්නේ ඇමරිකාව. හැබැයි මතක තියාගන්න ගනුදෙනුවක් අවශ්‍යයි. පළවෙනි එක තමයි අපිට කතා කරන්න පුළුවන් අපි IMF ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න රට. අපි ඉන්න තත්ත්වය අනුව අපි ඩෙප් රීස්ට්‍රක්චරින් ප්‍රොසෙස් එකේ යන ගමන් ඉන්නේ. ඇමරිකාවේ එක්ස්පෝර්ට් අපිට උඟක් වැදගත්. මොකද IMF එක කියන්නේ ඉන්ස්ටිටියුෂනල් පවර් එක ඉන්ස්ටිටියුෂනල් සෙටප් එක ඇවිල්ලා තියෙන දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ කවුන්ට් ඇමරිකාවේ බලය පවා මේ කවුන්ටර් මෙෂර් එකක් විදිහට ආව හින්දා. ඊළඟ එක අපි ගන්න පුළුවන් වෙන්නේ ඉන්ෆ්ලුවන්ස් කරන්න ගන්න පුළුවන් එක තමයි අපි බලන ඇමරිකානු ප්‍රොඩක්ට්ස් සහ සර්විසස් වල ලංකාවේ ඩෝ වලට පොළෙන්ට තියෙන බාධක අයින් කරනවා කියන්නේ. උදාහරණයක් අපි බලන මොනවද තියෙන ඔපචුනිටිස් උදාහරණයක් විදිහට මම හිතනවා රිනියබල් එනර්ජි වල ලෝ කාබන් එනර්ජි LNG වගේ දේවල් වල අපිට ඔපචුනිටිස් තියෙනවා. ටෙක්නොලොජි වයිස් අපිට ඔපචුනිටිස් තියෙනවා. සර්විසස් පැත්තේ අපිට දෙන ඔපචුනිටිස් තියෙනවා. එතකොට එන්නේ වගේ ඔපචුනිටිස් අපි ක්‍රියේට් කරන්න අපි කොහොමද අවස්ථාව උදාගන්න එකක් අපිට ෆොරෙන් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් වෙන අවස්ථාවලුත් තිබෙනවා. ඒ වගේම ඇමරිකාවටත් එතන වෙළඳාමක් සකස් වෙනවා. ඒක ඒ අතයාකාරයේ වින් වින් එකකට යන්නට අපිට අවස්ථාව තිබෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ලොකේෂන් එකත් අනිත් බලවතුන්ගේ තිබෙන ඉන්ට්‍රස්ට් එකත් එක්ක මේ වෙලාවේ ඒකට අපිට අවස්ථාවක් තිබෙනවා. අපි හරි විදිහට ප්ලේ කළා. ඒ අතර අපිට සමහර වෙළඳ ප්‍රතිපත්ති පැහැදිලි වෙනස් කරන්න වෙනවා. අපි චෝදනා කළාට ආරක්ෂණවාදී කියලා ඇමරිකාවට අපිත් ඒ වගේව තමයි ඊට වඩා ප්‍රධාන ප්‍රබල වශයෙන් අපිට තිබෙනවා. විශේෂයෙන් අපේ රටේ නිෂ්පාදනය නොවන දේවල් වලට අපිට විශාල වශයෙන් බාධක ටැරිෆ් සිස්ටම් ටැක්සින් ක්‍රම හුඟක් අපි ගාව තිබෙනවා. ඊළඟ දෙවෙනි කාරණා තමයි බලන්න පුළුවන් වෙන රටක් විදිහට හුඟ දෙනෙක් කතා කරනවා අපිට පුළුවන් අනිත් රට මාකට් අයිති කරන්න. උදාහරණයක් හුඟ දෙනෙක් කතා කරන ඉන්දියාවේ මෙච්චර මාකට් ඇති අපිට මෙච්චරක් යන්න පුළුවන්. ඒ වගේ බ්‍රසීලයේ මෙහෙම දේවල් ඉමර්ජින් කරනවා නේද? ඔක්කොම කතාවල් හරි. හැබැයි වැඩේ තිබෙන්නේ අපිට මැනුෆැක්චරර් කෙනෙක් විදිහට රටකට ඒකට එන්ටර් වෙන්න තියෙන අවස්ථාවල් වල සීමා සහිතභාවයක් තිබෙනවා. රටක් විදිහට ගත්තත් අපි මෙච්චර කාල නොයන්නට හේතු වෙලා තියෙන්නේ අපිට එතන තියෙන මොන හරි බඩුපාඩුවක් බාධාවක් තිබ්බ හින්දා. අපිට මේක ලේසියෙන් කරන්න පුළුවන් නම් ඔබ හිතනවා අපි ඒක නොකර ඉඳී කියලා. එහෙමනම් අපි දැන් බලන්න ඕන රටක් විදිහට ඒ සඳහා කරන්න පුළුවන් ක්‍රමවේදය මොනවද කියලා. ලෝකයේ ඉතිහාසය පුරාවටම ක්‍රමවත්ම ක්‍රමවේදය තමයි ට්‍රේඩ් ඇග්‍රීමන්ට්ස් වෙළඳ ගනුදෙනු සඳහා නැත්නම් සම්මුතින් වලට එළඹෙනවා. එළඹීම් වලදී දෙපැත්තටම වින් වින් කියනවා. මම ගනුදෙනුවක් කරන්නේ මටත් ඉන් රිටර්න්ස් දෙයක් ලැබෙයි කියන බලාපොරොත්තු මත. එහෙමනම් අපිට ඒ සඳහා අවශ්‍ය කරන දේ ඉතාමත්ම වැදගත් වෙනවා. කොහොමද අපි මේ දේ ක්‍රියාත්මක කරන්න කියන. ඒතර ඒ වගේ වෙළඳ ඇග්‍රීමන්ට් සඳහා අපිට පාස් ටැක් ඉස්සරහා මාස් 3ට වැඩි එෆර්ට් එකක් දාලා මොනවද ඔපචුනිටිස් තියෙන්නේ කියලා බලලා අපි ඒකට ඉනිෂියේෂන් පටන් ගන්න. මාස් 3න් අස්සම් කරන්න බැරි. හැබැයි ඒ සඳහා අවශ්‍ය කරන අඩිතාලම ඉක්මනට අපි දාගත්තොත් අපේ මාකට් එකේ තියෙන මාකට් අපේ තිබෙන බාස්කට් එක අපිට විවිධ කරගන්න පුළුවන්. ඔක්කොම එක බාස්කට් එකකට දාන්න නැතුව. තුන්වෙනි අවස්ථාව මම දකින්නේ අපේ රටක් විදිහට බලන්න පුළුවන් විශේෂයෙන්ම මේ චීනය සහ ඇමරිකාව යුද්ධය අතර චීනයේ කර්මාන්තකරුවන්ට ඇමරිකානු මාකට් එක කියන්නේ ලොකු මාකට් එකක්. එතකොට මේ ලොකු මාකට් එක තුල ඔවුන් කොහොමද මේ මාකට් එකේ ලැබෙන හිඩස පුරවගන්නේ? විශේෂයෙන්ම ඔවුන්ට තිබෙන ලොකම ස්ට්‍රැටජි එක වෙන්නේ චීනෙන් පිටට ඒගොල්ලන්ගේ මැනුෆැක්චරින් ගෙනල්ලා එහි සිට එක්ස්පෝර්ට් කරන ප්‍රොසෙස් එකකට යන්නේ. මේ කියන්නේ රීඑක්ස්පෝර්ට් නෙමෙයි මැනුෆැක්චරින් ඒ රටවලට ගෙන. උදාහරණ විදිහට මොබයිල් ෆෝන්ස්, iPhones වගේ ගත්තොත් චීන තමයි ප්‍රධාන වශයෙන් මැනුෆැක්චරර්. චීන ඉඳලා දැන් අපිට වෙන රටකට ඒක ලොකේට් කරන්න වෙනවා. විශේෂයෙන්ම ඉතිහාසය පුරාවටම චීනයට යාබද වියට්නාමයේ වගේ රටවල් මේ වගේ අවස්ථාවල කැපිටලයිස් කළා ඉතිහාසය ගත්තා. හැබැයි මේ වෙලාවට බලන්න ඕනේ වියට්නාමයේ ඉන්දුනීසියාව රටවලට අවස්ථාවක් දෙනවා. ලංකාවට ගන්න නම් අපි චීනයට සම්බන්ධතාව සමග අපි බලනවා අපි කොහොමද මේකට අවස්ථාව දෙන්නේ. ටැක්ස් පොලිසියෙන් වෙන්න පුළුවන්, භූමිය වශයෙන් වෙන්න පුළුවන්. අපි කොහොමද ඉන්වෙස්ටර්ස්ලා වෙන්න ගන්න විදිහට අපි සකස් කරන්නේ. සමහර කොන්දේසි මත සමහර කොන්දේසි විතර මම දකිනවා අපිට ගන්න පුළුවන් එක කොන්දේසියක් තමයි අලුතෙන් ඒ වගේ කර්මශාලාවකදී ශ්‍රී ලාංකිකයන් මෙච්චර ප්‍රමාණයක් ඉන්නේ. මෙන්න මේ රෝල් ශ්‍රී ලාංකිකයෝ ඉන්නුනේ. ඒ වගේ ඇග්‍රීමන්ට්ස් ලෝකේ පුරා සිද්ධ වෙනවා. අන්න ඒ වගේ ෆොරෙන් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එකක් සමග අපිට ටෙක්නොලොජි පිළිබඳ අපිට එක්ස්පෝෂර් ලබා ගන්න ඔපචුනිටි එකක් අපිට ගන්නට පුළුවන් රටක් විදිහට. ඕක තමයි මම දකින්නේ තුන්වෙනි අවස්ථාව අපිට තිබෙන විදිහට චීනයේ පමණක් නෙමෙයි අනිත් රටවලුත් මේ ආකාරයෙන් පුළුවන්. හතරවෙනි අවස්ථාවේදී මම දකින්නේ අපි රටක් විදිහට කොහොමද රට යුනික් සෙලින් ප්‍රොපොසිෂන් එකක් බ්‍රෑන්ඩ් කරන්න කියන එක. අපි රටක් විදිහට ගත්තොත් එකක් තමයි අපේ රට ප්‍රසිද්ධ ඉතිකල් මැනුෆැක්චරින් එකට. ඉතින් එහාට ගියොත් අපිට පුළුවන් අපේ රට තුළ මාකට් මෙකැනිසම් එකක් හදන්න විශේෂයෙන්ම ග්‍රීන් හවුස් ගෑස් එමිෂන් අඩු කරන්න පුළුවන්. ඒ වගේ ග්‍රීන් ඉකොනොමි එකක් ග්‍රීන් ප්‍රොඩක්ට් එකක් මැලද පොට නිකුත් කරන්නට සුදුසුම රට බවට අපි පත් කරන්න. එහෙම අපිට පුළුවන් අපි රටේ කර්මාන්තකරු වැඩ කරන බ්‍රෑන්ඩ්ස් ටික ඔක්කොම එකට ගෙනල්ලා
අපි අහන ඒගොල්ලන්ගේ අපිට වෙනස් වෙන්න නම් අපිව preferred manufacturing location එක කරන මොනවද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? cost එක කියන්නේ එකක් විතර. ඊට අමතරව මොනවද කරන්න බලාපොරොත්තු? මොන වගේ benefits ද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? අන්න ඒ ආකාරයේ benefits තියෙන තැනකට අපි create කරලා අපිට අවශ්‍ය කරන unique selling point රජයක් විදිහට commit වෙලා අපි කොහොමද වැඩ කරන්න කියන එක තමයි මම දකින්නේ. හතරවෙනි අවස්ථාව අපිට රටක් විදිහට තිබෙන ඉදිරි මාස 3 තුළ මේ සඳහා අවශ්‍ය කරන steps කතා කරන්න ඩිස්කෂන් කරන්න පටන් ගන්න මේක ප්‍රයෝජනවත් අපිට අවශ්‍ය කරන තැනට ගමන් කිරීම සඳහා. පස්වෙනි අවස්ථාව තමයි දැන් අපි බලන්න ඕනේ රටක් විදිහට good manufacturing exports වල තිබෙන දේ ફોකස් කරන ගමන් අපි කියපු ફોකස් ඒරියාස් 4 තුල සර්විසස් පැත්තට දැනට එහෙම බාධකයක් නැහැ. ඒතර සර්විසස් පැත්තේ ඇමරිකාව විතරක් නෙමෙයි ලෝකෙ පුරා අපිට කොහොමද අපේ සර්විස් ඉන්ඩස්ට්‍රි එක වෙනස් ලෙවල් එකකට ගෙනියන්නේ? සහ ඒක තුල අපේ earnings කොහොමද අපි වැඩි කරන්න කියන එක ගැන අපි එකපාරක් දෙපාරක් හිතන්න ඕනේ. මොනවද අපිට තියෙන opportunity? IT කියන්නේ එක සර්විසස් එකක් විතරයි. නොයෙකුත් ආකාරයේ අනිත් සර්විසස් මොනවද අපිට build කරන්න පුළුවන් කියන එක ගැන අපි හිතලා අපි කමිටුවක් හරි මොකක් හරි දාලා අපි එක්ස්පර්ට් කමිටි එකක් දාලා ඒකට වැඩ කරන්නට පටන් ගන්න ඕනේ. බ්ලූප්‍රින්ට් එක මාස 3කින් පස්සේ අපිට එනවා කියන්නේ. මෙන්න මේ ආකාරයට අපි ඉදිරි මාස 3 තුල රිලැක්ස් එකේ ඉන්නවද? එහෙම නැත්නම් අපිට හොයාගන්න පුළුවන් අවස්ථා 5ක් හොයලා ඒකට වැඩ කරලා ඒ සඳහා අවශ්‍ය කරන අඩිතාලම දානවාද කියන එක තීරණය කරන එක අපේ වැඩ.